අයිබෝන් කියලා සාදරෙන් ආදරෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් SL YouTube නාලිකාවට වීඩියෝ එකක් ගෙනලා තිනවා ඒක බලන්න ඕන එකක් දැන් ඩිට්ටාව ඇවිල්ලා කොච්චර කාලයක්ද මාස 3ක් වෙනවා අදටත් එක රුපියලක් හම්බ වෙච්ච නැති මේ මිනිස්සුන්ව බලන්න ආපු නැති ගෙවල් ගැලවිලා ගිහිල්ලා ගෙවල් නැති මිනිස්සු ඔන්න කිහිප දෙනෙක් එකතු වෙලා ගම්පොළ පැත්තේ වීඩියෝ එකක් ඊයේ දවසේ ඉඳලා සමාජ ජාලාවල යනවා ඉතින් ඒකත් එක තමයි මම මේ වීඩියෝ එක ඔයාලට ගෙනලා තිනේ බලන්න ලෑස්තියමු කොහොමද කිව්වේ ලක්ෂ 50ක් දෙනවා කිව්වා ගෙයකුත් දෙනවා කිව්වා ලක්ෂ 20ක් දෙනවා කිව්වා ලක්ෂ 10ක් දෙනවා කිව්වා ටකරමක් ගියා අපි අද ඒ ගැන හොයලා බලමු එහෙනම් channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ බලද්දි like කරන්න comment කරන්න share කරන්න WhatsApp කරන්න පුළුවන් ඒ වගේම මට Facebook page එකක් තියෙනවා මේ පැත්තේ නමක් පේනවා end page එකේ නම Mr. Baya SL Political follow එකක් දාලා message එකක් දාන්න පුළුවන් chip එක නවන ඕනම කෙනෙක්ට අපි මේ ගම්පොළ පැත්තේ මේ වීඩියෝ එක බලන්න සම්පූර්ණයෙන් නිවුස් වලත් එහෙම දකින්න නැති ඕගොල්ලෝ මේක විනාඩි 3ක වගේ වීඩියෝ එකක් ටිකක් දිග එකක් හැබැයි නිවුස් වල දකින්න නැති පොඩි කෑලි අපි සම්පූර්ණ වීඩියෝ එක බලමු යා අපි අද ඉන්නේ ගම්පොළ ස්ටේෂන් එකේ ඉස්සර මෙතන ඇවිල්ලා ඉන්නේ වෙනද ප්‍රජාව සහ මහ ජනතාව ඔබ දන්නවා මොකද්ද ප්‍රශ්නේ කියලා ලං අතරක් ඇවිල්ලා අදට මාස 3යි ගම්පොළට ලංකාවේ වැඩිම හානියක් වෙච්ච නගරයක් හැටියට ගම්පොළ නගරය ඇතුලේ ප්‍රශ්න ගොඩක් විසඳ ගන්න තිබියදී පාලකයා කියනවා ලක්ෂ 50ක් දෙන්නම් කෝටියක් දෙන්නම් කියලා මේ නගරේ බලධාරියෝ නිලධාරියෝ ඇවිල්ලා මිනිස්සුන්ව රවට්ටනවා අර ෆෝම් එක මේ ෆෝම් එක දෙන්නම් කියනවා ලක්ෂ 2 දෙන්නම් කියනවා ලක්ෂ 50 දෙන්නම් කියනවා හැබැයි මේ වෙනකන් මේ කිසිම මිනිස්සෙක්ට මේ කිසිම ව්‍යාපාරිකයෙක්ට Tamanට වෙච්ච අලාභ හානිය පියව ගන්න අඩු ගානේ මිනිස්සුන්ගේ හිත සතුට වෙන්න රුපියලක් දීලා නැහැ. දොරකට ඇවිල්ලා කතා කරලා නැහැ. අද නගරේ ප්‍රශ්න ගොඩකින් ඇවිල්ලා තියෙන්නේ. මිනිස්සු ඇවිස්සලා ඉන්නේ. ප්‍රශ්න ඒ තරම් ප්‍රශ්න. අපිට කියන්න දෙයක් තියෙනවා. මිනිස්සුන් සාධාරණ කිෂ්ඨ කරන්න අපිට මේක මහා පාරිදි කිෂ්ඨ ගන්න වෙනව නැත්තම්. ඒක අපි අවධාරණයෙන් කියනවා. මොකද ලක්ෂ ගණන් දෙනවා කිව්වනම් වචනෙට හරි ලක්ෂ ගණන් දෙනවා කිව්වනම් ඒක කරන්න. මේ ප්‍රශ්නේ ලොකුයි. මොකද අවතෙන් ගලා ඉන්න මිනිස්සු මිනිස්සුන්ගේ ප්‍රශ්න විශ්වාස එක ගොඩනගා ගන්න විදිහක් නැහැ. අතුලේ ලාවට හොදගෙන, අඩ ඇතුලේ හොදගෙන මේ මිනිස්සු නැගිටලා ඉන්නේ. මේ මිනිස්සුන්ගේ අයියේ පේන් ටික ගාගෙන අතේ තියෙන මුදලෙන් මේ මිනිස්සු නැගිටලා ඉන්නේ. වෙලාවට බදු ගෙවනවා නම් නගරේට. ඒගොල්ලෝ ඉල්ලන සැරේට ගෙවන වරිපණන් ටික ගෙවනවා නම් ඇයි මිනිස්සුන් සලකන්නේ නැත්තේ? ජනාධිපතිගේ Facebook පිටුව දිනුන වෙදී. ගම්පල ඒ දිනෝලගේ Facebook පිටුව දිනුන වෙදී. හරිද? එතකොට උඩ පළාතේ ලේකම් කාර්යාලයේ Facebook පිටුව දිනුන වෙදී. මේන දේශපාලකයාගේ Facebook පිටු දිනුන ඇති. දේශපාලකයන්ගේ Facebook දිනුන ඇති. හැබැයි මේ කිසිම ජනතාවකට මේකට සහනයක් වෙලා නැහැ. ඒ අයිතියල ගන්න තමයි මහ ජනතාව පාරට එන්නේ. මේ මහ ජනතාවට මේ පාරදී විසඳගෙන හරි පුරුදු මහ ජනතාවත් මේ ගම්පල ඉන්නේ. අපි අවධාරණයෙන් කියනවා ආණ්ඩුවලත් කියනවා මේවට වක් යනවන බලධාරීන්ටත් කියනවා මේක එක මිනිස්සෙක්ට හංගන්න නෙවෙයි. මේ මිනිස්සුන්ට සල්ලි දෙනවා. හංගන්නෝගේ පාච්චල් වෙන්න උවමන නැහැ. මිනිස්සු දන්නවනම් බලධාරියෝ දන්නවනම් නිලධාරියෝ දන්නවනම් ලංකාවම දන්නවනම් ලෝකෙම දන්නවනම් ගම්පල යට වුණා කියලා ෆොටෝ තියෙනවනම් වීඩියෝ තියෙනවනම් මේක යට වෙලා ගියා නම් සැටලයිට් එක තියෙනවනම් ආයෙ රෙද්ද දැවිලා මේක මිනිස්සු ප්‍රූව් කරන්න ඒගොල්ලෝ ප්‍රූව් කරන්න මේවා ප්‍රූව් කරන්න මිනිස්සු සාක්ෂි දීලා තියෙනවනම් ආයෙ රෙද්දට කතා කරන්නේ අර ගෙවල් වල ඉන්න අහිංසක මිනිස්සුන්ගේ ෆෝම් පුරවලා මේ මිනිස්සු දෙපාවල මේ මිනිස්සු යන්න ගිහිල්ලා ගම්නගර දාලා ගිහිල්ලා කවුද වග කියන්නේ බලධාරියෙක් නැත්නම් නිලධාරියෙක් නැත්නම් දේශපාලකයෙක් නැත්නම් කවුද මේවට වක් කියන්නේ අපි කියනවා අපි දින ගණනාවක් දෙනවා ඒ දින ගණනාව ඇතුළත මේ මහ ජනතාවට සාධාරණයක් වුණේ නැත්නම් මහ ජනතාව මේක මහා පාරිදි විසඳයි අපි ඒක විසඳලා පෙන්නනවා මහ ජනතාවට ජය වේවා පේනව නේද අනුර මේව පේන්නේ නැද්ද අනුර ගම්පොළ පැත්තේ මිනිස්සු දැන් අන්න පාරට බහිනවා අපි කිව්වනේ කොහොමද මමත් කිව්වා ඔයගලන්ට සාමාන්‍යයෙන් ওই විදියට අවස්ථාවක් ආවට පස්සේ අපිට මාස 2 3ක් 4ක් විතර ගියාට පස්සේ තමයි මේ ආණ්ඩුවේ ඇත්ත දැනගන්න පුළුවන් වෙන්නේ කියලා. මොකද ලක්ෂ ගණන් කෝටි ගණන් දෙනවා කියලා කිව්වේ. දැන් අන්තිමට හම්බ වෙලා නැති මිනිස්සු කී දෙනෙක් ඉන්නවද? ඔය මිනිස්සු 5-6 දෙනෙක්ට ගිහිල්ලා ගියක් දීලා එහෙම නැත්නම් චෙක් එකක් දීලා අන්තිමට ඒකත් කෙල වෙලා එහෙම පොඩි අවස්ථාවන් නිවුස් එහෙම ඔයගොල්ලෝ දකිනවා ඇති. හැබැයි ඇත්තම කතාව තමයි මෙන්න මේ සිද්ධිය. ඒ වගේම තමයි මම තව වීඩියෝස් එහෙම දැක්කා. ඒ වගේ වීඩියෝස් වල ඒ මිනිස්සු එහෙම කියනවා අපි ඔය වීඩියෝස් වලට කතා කරාම නිවුස් වලට ගිහිල්ලා අපිට හම්බ වෙච්ච නැති දේවල් ගැන කතා කරාම අපිට ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙනවා කියලා. කියන්නේ ගමේ ඉන්න ග්‍රාම සේවකගෙන් එහෙම නැත්නම් තව අවස්ථාවන් වලදී
ඒ මිනිසුන්ට පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙලා තිනවා කතා කරපු නිසා කිසි දෙයක් ලැබුණ නැහැ කියලා. අන්න ඒ දේවල් එක්ක මිනිස්සු දැන් කතා කරන්නේ නැතුව ඉන්නවා මොන හරි ඒගොල්ලන්ට අඩුපාඩු සිද්ධ කරයි කියලා මේ ආණ්ඩුවේ. ඒ වගේ දේවලුත් තියෙනවා ඒක නිසා තමයි අද වෙනකොට මේ මිනිස්සු වැඩිය නිකන් අර සද්ද නැතුව පැත්තකට වෙලා ඉන්නේ. හැබැයි ඇත්තම සිද්ධිය ඕගොල්ලෝ ගිහිලා බැලුවොත් එහෙම ඒ ගම් වතුර ගලලා ගෙවල් කැඩිච්ච ඒ පළාත් වලට ගිහිලා බැලුවොත් එහෙම ඇත්තම කියනවා නම් මිනිසුන්ට සල්ලි හම්බ වෙලා නැහැ ගොඩ දෙනෙට. 100 දෙනෙට ඒ අවස්ථාව උදා වුණා නම් මිනිස්සු 1000කට විතර ඒ අවස්ථාව උදා වෙලා නැහැ. අන්න ඒ වගේ අනුපාතයක් තමයි යන්නේ ලංකාව ඇතුලේ. හරි. එහෙනම් සන්තෝෂ ඇතිනේ ඡන්දේ දීලා. හැබැයි ඕගොල්ලෝ දන්නවද දෙයක්? මේගොල්ලෝ කියනවා සමීක්ෂණය කරලා ඕගොල්ලෝ හරි කැමතිලු මේගොල්ලන්ට ආණ්ඩුවට. හැබැයි ඕගොල්ලන්ට කොච්චරනම් අනම්මනම් එහෙම නැත්නම් තරවට්ටු එහෙම නැත්නම් කොච්චරනම් නරක දේවල් කරනවද? ඒ වුණාට ඕගොල්ලෝ ආණ්ඩුවට කැමතිද? ඒකද මේ ආණ්ඩුවෙන් සමීක්ෂණය කරලා කියන්නේ 70ක් විතර අපිට කැමතියි කියලා. 140 ගානයි ගත්තේ අනුර නේද? එහෙම ඇවිල්ලා දැන් කියනවා ඔව් අපිට දැන් 70ක් විතර වෙනකම් මිනිස්සු කැමති වෙලාලු. පුදුම වැඩක් නේ. පුදුම ආතල් එකක්. ඒකෙන්ම පේනවා ඔයගලන්ට මුන් කියන්නේ බොරු. කට ඇරියොත් කියන්නේ බොරු. වැඩ නම් ලොන්තයෝ වගේ. අපේ ක්‍රිකට් ටීම් එක වගේ. කතාව නම් හම්මට සිරි උඩින් දසුන් චානක වගේ. අනුරයි දසුනුයි ඔක්කොම නිකන් එක වගේනේ. එක වල්ලේ පොල් තමයි දිනේ සෙට් එක. හරි එහෙනම් අද දවසේ යනවා අපි ඊළඟ දවසේ හැමෝම. අයිබෝවන්.